හැලෝ ළමයි මං අද ඔයාලට අරගෙන ආවේ කොත්තු වගේම හදාගන්න පුළුවන් වෙනස්ම රෙසිපි එකක්. චපාති නූඩ්ල්ස් මේකට කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා කලින් හදලා තියාගත්ත චපාති 4ක්. චපාති පරාටයි එකම අමුද්‍රව්‍ය දාගෙන තමයි හදන්නේ. චපාති වල වෙනස තමයි ඩෝ එක හදාගත්ත ගමන් ඒක පුච්චනවා. පරාට එක වගේ විනාඩි 10ක් 15ක් සොෆ්ට් වෙන්න තියන්නේ නැහැ. අපි දැන් මේ පෙන්වන විදිහට රෝල් කරලා තීරු වලට කපා ගමු. ගොඩක් හීනි කරන්න යන්න එපා. සාමාන්‍ය මහතට කපා ගන්න. මේ වගේ තමයි අන්තිමට කපා ගත්තාම අපිට පේන්නේ. හරි අපි දැන් යන් චපාති නූඩ්ල්ස් එක හදන්න. මුලින්ම අපිට ඕන වෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ බීලුණු ගෙඩියක්. ඒකටම පොඩිපට කපාගත්ත අම්මිරිස් කල්ලක් එකතු කරගන්න. පොඩිවට කපාගත්ත කරපිංචා කොළ කීපයක් එකතු කරගන්න. තලාගත්ත සුදු ලුණු බික් දෙකක් එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න. අපි දැන් ඒකටම කහ තේ හැඳි 4න් එකක් එකතු කරගමු. මිරිස් තේ හැඳි 4න් 3ක් එකතු කරගන්න. තක්කාලි සෝස් මේස හැන්දක් එකතු කරගන්න. කැරට් කෝප් භාගයක් එකතු කරගන්න. ඒකටම ලීක්ස් කෝප් භාගයක් එකතු කරගන්න. පොඩිවට කපාගත්ත ගෝවා කෝප් භාගයක් උත් එකතු කරගන්න. රසායනික ලුණු එකතු කරගමු. අපි දැන් විනාඩි 2ක් විතර මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගමු. දැන් අපි ටිකින් ටික චපාති ටික එකතු කරගමු. ඒකටම සෝයා සෝස් මේස හැන්දක් එකතු කරගන්න. අපි දැන් විනාඩි 4ක් 5ක් අතර හොඳට කලවම් කරගමු සාමාන්‍ය ගින්දරේ. හරි දැන් අපි අපේ චපාති නූඩ්ල්ස් එක හදලා ඉවරයි. අද මම ඔයාලට අරගෙන ආවේ කොත්තු වගේම හරිම රස චපාති නූඩ්ල්ස් රෙසිපි එකක්. මේක අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් මගේ වීඩියෝස් හොඳයි නම් like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම්.